එන්න කණ්ඩ අම්මා උපතේ අම්මා මතකයි හායි ඉතින් කොහොමද ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකකින් ඔයගලන් එක්ක එකතු වෙන්න හිතුවා ඉතින් මේ වීඩියෝ එක දවස් දෙකක වීඩියෝ එකක් එකට හදපු වීඩියෝ එකක් ඉතින් මේක මම ආසම දවසක් ඔයගලන්ට මං හිතන්නේ දැන් දන්නවා කලින් චූටි වීඩියෝ එකක් දැම්මම මොනවාද වීඩියෝ එකේ තියෙන්නේ කියලා. ඉතින් අද අපේ අම්මයි අක්කයි මාව බලන්න එනවා. ඉතින් අපේ ගෙදර ඉතින් හරිම සතුටින් ඉන්නේ මම දැන්. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න ඒ කියන්නේ සමහර දේවල් මට ඇත්තටම මේ බ්ලොග් එකක් කරන්න තරම් වීඩියෝස් මේකේ නැහැ ඇත්තටම. මට ඒගොල්ලන් එක්ක ඉන්න වෙලාව මාර වටිනවා ඉතින්. ඒ හින්දා මම ගොඩක් වෙලාවට බ්ලොග් එකට හරියන්න වීඩියෝස් අරගෙන නැහැ. හැබැයි මම ගත්ත චූටි වීඩියෝත් එක්ක මම හිතුවා මේක බ්ලොග් එකක් විදිහට ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් දිගටම එකතු වෙන්න ඔයගොල්ලන්ගේ අදහස මට කියාගෙන යන්න. ඉතින් ඒගොල්ලෝ කොහමද 7:00 වෙනකොට කැන්ඩි වලට එනවා. ඉතින් මම උදේම චුට්ටක් නැගිටලා උදේට පාන් කන්න විතර හොද්දකුයි සම්බෝලකුයි හදන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. අර කලින් තිබුණු තද වැස්සට පස්සේ ආය අපිට චුට්ට දැන් වහිනවා. ඉතින් ඊයේ වෙනකම්ම පොඩක් වැස්ස චුට්ටක් තදට වහිනවා වෙලාවකට එහෙම. හැබැයි අද වැස්ස නැහැ. ඉතින් මං හිතනවා අද හොඳට පායයි කියලා. හැබැයි මාරම සීතලක් තියෙන්නේ මේ වෙනකොට උදේ පාන්දර. ඉතින් අද ඇත්තටම මේ අපේ අම්මලාගේ අනුරාධපුර පැත්තටත් මේ වෙනකම්ම වැහලා තිබිලා අද තමයි මේ පොඩක් අර පායනවා වගේ හොඳ කාලගුණයක් තියෙන්නේ. ඉතින් ඒකත් මට මාර සතුටුයි. ඉතින් නැත්තම් කරදරයි ඉතින් ගමනක් යනකොට. ඉතින් උදේ පාන්දර බස් එකේ තමයි ගලන් එන්නේ. හස්බන්ඩ් යනවා යාළුවා එක්කන් එන්න බස් එකේ. ඉතින් ඒගොල්ලෝ එන්න දන්නවා බස් එකේ යනකොට. ඉතින් අර අම්මට චුට්ටක් අසනීපයි ඒකත් එක්ක ඒ හින්දා පොඩ්ඩක් මං කිව්වා එක්කන් එන්න කියලා ගිහිල්ලා. ඉතින් ඒ කොහොම හරි හස්බන්ඩ් ඔය බබයි නිදි අතරේ මං චුට්ටක් කලින් නැගිටලා උයන්න පටන් ගත්තා. ඉතින් මම මේ ඒගොල්ලන්ට ඉව්වට හැබැයි මම හොඳටම දන්නවා මට උදේ කෑම මම උයන දේවල් නෙමෙයි කන්න වෙන්නේ කියලා. ඉතින් ඒ ආසාවෙන් තමයි ගොඩක්ම ඉන්නේ. මොකද මේ මම ප්‍රෙග්නන්ට් නේ. මම අනිත් එක මට මේ ආස විදිහට ඉතින් අර මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා එක කට්ටිය එක පැතිවල අය එක විදිහට තමයි කන්න ආසනේ. ඉතින් මම කැමති අපේ අම්මා වෙන අපි පැත්තේ උයන විදිහට කන්න. ඒක අපි අර පොඩි කාලේ ඉඳන් පුරුදු වුණ විදිහනේ. ඉතින් ඒක බලාපොරොත්තු තමයි මම මේ ඉන්නේ. ඉතින් කොහොම හරි දැන් තේ බොන්න හදන්නේ. මාරම සීතලක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ කුකී එක මම අර බේකරි වගේ තියෙන අන්න එහෙම ෂොප් එකකින් ගත්තේ මැනිකින් ගිහින් එනකොට. ඉතින් බබාට තමයි ඇත්තටම ගත්තේ. හැබැයි බබා පොඩක් අර මේ කුකී නේ එකයි මම ඒක ගත්තේ. මෙන්න මේ මම පෙන්නන චොක්ලට් චිප්ස් තියෙන එක විතරයි ආස. ඉතින් ඒක යාට දුන්නා. අනිත් ඒවා ඉතින් මම තමයි කන්නේ. මොකද ඒකට චුට්ටක් කැමති නෑ එයා. ඉතින් අර එයාට පොඩක් අර වෙලාවකට මම කිස් දෙනවනේ. ඉතින් එතකොට ඕක දෙන්න තමයි මං අරගෙන ආවේ. ඉතින් මාර රසක් ඒක හොඳයි. ඉතින් තේක බීලා හස්බන්ඩ් දැන් නැගිටලා ඉන්නේ. එයා දැන් කොහොම හරි යන්න ලෑස්ති වෙලා ඉන්නේ. එයා ගියාට පස්සේ ඊටු වැඩ ටික මම හිමීට කර ගන්නවා. ඔන්න ඉතින් මම බිත්තර හොද්ද හදලා සම්බෝලෙත් හදලා ඉවරයි.
හස්බන්ඩ් එන ගමන් පාන් අරගෙන එන්නම් කියලා කිව්වා. ඉතින් අත්තම්මයි මම්මයි එනව නේද? නැගිටලා ඉන්නේ. මේ බලන්නකෝ. හලෝ. මේ කවුද එන්නේ අපේ ගෙදර? කේලිය. අත්තම්මා එනවද? අර ඔයාට ආටා නාටා කියලා දුන්නේ අත්තම්මා. යස් ආටා නාටා. කොහොමද කියලා දුන්නේ අත්තම්මා? අත්තම්මා කොහොමද කියලා දුන්නේ මයි පුතා? ටාටා. කේල් අත්තම්මලා එනවද? මොනවද අත්තම්මා බබාට කියලා දුන්නේ? කපුටු කක්කා. මොකද කියලා දුන්නේ සුදුට? කපුටු කක්කා. ඒක කියලා දුන්න අත්තම්මා මතකද පුතාට? මම්මා ඇවිල්ලාද? මම්මා ඇවිල්ලාද? කේල් අයියා හොයන්නේ. මේ ලොකු අයියා? ලොකු අයියා hina වෙනවා පාවනේ. ලොකු අයියව දැක්ක අර පොඩි කාලේ තේරෙන අම්මා උපතේ අම්මා මතකයි. මංකි මේ කවුද? අපේ අම්මට අත දික් කරලා අම්මලු පන. මේ තියෙන්නේ මගේ කෑම එක. මම මේක බලාපොරොත්තු වෙන්න හිටපු එක. එන්න කණ්ඩ. ඉතින් ඇත්තට මම බය හිටියේ කේල් බබා අඬයි කියලා. හැබැයි එයා හරිම මේ දන්න කට්ටිය වගේ හැසිරුණා. මේ එයා ගොඩක් වෙලට අර වීඩියෝ කෝල්ස් වලින් එහෙම අක්කට එහෙම කතා කරනවා නේ නිසා වෙන්නේ නැති. ඉතින් ඔයාලට පේනවනේ මගේ සතුට කොහොමද කියලා මගේ මූණෙන්ම. මම කියන්න ඕනේ නෑ ඉතින්. හැබැයි ආ වෙලාවේ ඉඳන් අපේ අම්මා වැඩ එයා මාළු එක හදාගෙන ඇවිත් තිබ්බා. අනිත් දේවල් අක්කා හදාගෙන ඇවිල්ලා තිබ්බා. ඉතින් රත් කරලා ඒවා කරලා තමයි ඉතින් කන්න දුන්නේ. ඉතින් මම ඔක්කොම වැඩ තියලා කණ එක තමයි කරන්නේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ ඇත්තටම vlog එකක් කරන්නම හිතාගෙන වීඩියෝ කරපේව නෙවෙයි. ඉතින් මම මෙතන හැසිරෙන්නේ ඉතින් ඇත්තටම මගේ සාමාන්‍ය විදිහ. ඔයගොල්ලන්ට පේනවනේ ඉතින් මම කොච්චර ආසාවෙන් මේ කෑම එක කන්නේ කියලා. ඉතින් ඔන්න 1.12ක් ඒකෙන් ඉවරයි මගේ. ඉතින් කොහොම හරි හරිම සතුටු දවසක් අද. ඉතින් ඒගොල්ලන් එක්ක දවස ගෙවන්න තමයි තියෙන්නේ. ඉතින් කේල් බබත් සතුටුයි හරිම සතුටෙන් ඉන්නේ. මොකද අයියාගේ ලොකු පුතා ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයාට තව සතුටුයි එයා හින්දා. ඉතින් ඔහොම තමයි අද දවස ගෙවෙන්නේ. ඉතින් අද දවසේ ගොඩක් වෙලාවට මම වැඩ කරන්නේ අපේ ගෙදර. අක්කයි අම්මයි තමයි වැඩ කරන්නේ. ඒක ඉතින් මම ප්‍රෙග්නන්ට් හින්දාම නෙවෙයි ඒක. ඒගොල්ලන්ගේ ගෙදර වගේ තමයි ඉතින් ආවට පස්සේ කොහොමද උයන කරන එකේ ඉඳන් හැමදේම මේගොල්ලෝ කරනවා. මම ඉතින් එහෙම මම ඒක කරන්නේත් නැහැ. ඇත්තටම ඒගොල්ලෝ කරනවා මට කරන්න දෙන්නේ නැහැ. මම ප්‍රෙග්නන්ට් නැටත් ඒගොල්ලෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් ආවොත් එහෙම තමයි ඒගොල්ලන් ඉතින් අර ඒගොල්ලන් ගෙදර වගේ උයාගෙන කාගෙන එහෙම තමයි යන්නේ. ඉතින් මට සතුටු දවසක්. අනිත් කාරණේ තමයි අපේ අම්මටයි අපේ අක්කටයි මාව බලන්න එන්න ලොකුම හේතුව උනේ මේ දවස්වල අඹ වාරේනේ. ඉතින් අපේ කේල් බබා මාරම ආසයි අඹ කන්න. ඉතින් දෙල් අඹ ඔය දෙක හින්දා තමයි ගොඩාක්ම මාව බලන්න මේ දවස් ටික ආවේ. නැත්නම් තව පරක් වෙන අයගොල්ලන් එන්න. ඉතින් ඒක ඉවර වෙන්න කලින් කේල් බබාට අරන් එන්න ඕනි කියලා තමයි අක්කා අරගෙන ආවේ. යා කන වාරයක් පාස කේල් බබා මතක් වෙනවලු ඉතින්. ඒ හින්දා තමයි එක්කගෙන අරගෙන ආවේ. අප ගොඩක් අරගෙන ආවා. ඉතින් ඉදවගෙන කන්න තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවනේ මම වගේම තවත් මේගොල්ලෝ ආවට සතුටු වෙන ලොකුම සතුටු වෙන කෙනා කවුද කියලා. කේල් බබාට ගොඩාක් සතුටුයි. ඉතින් යාට අර සෙනගත් වැඩි ඉන්නේ ගෙදර නැත්තම් මමයි ඩැඩයි ආයෙ විතරනේ. ඉතින් යාත් අම්මත් එක්ක ඩාන්ස් කරනවා අයියත් එක්ක ඩාන්ස් කරනවා කියවනවා ඉවරයක් නැහැ. ඉතින් අද දවස කියන්නේ කේල් බබාට හරිම සතුටු දවසක්. උඩ
ඉතින් කොහොම හරි රැට අක්කට නිදා ගන්න දුන්නෙත් නැහැ. කේල් බබා එයත් එක්ක නිදා ගන්න ඕන කියලා පේනවනේ. ඉතින් හරි ආදරේ අපේ අක්කට එයා. අක්කත් මාර ආදරේ ඉතින්. ඊට පස්සේ පහවදා කොහොම හරි අක්කලාව ගෙදර ඇරලවන්න ගමන්ම කේසිස් එකට චුට්ටක් එක්කන් ගියා. මේ දවස්වල අර ක්‍රිස්මස් නිසා නැත්තම් ගහ හදලා තියෙනවා. ඒව පෙන්වන්න ලොකු පුතාට ඒව පෙන්වන්න ඕනකම මට තිබ්බා. ඉතින් ඒගොල්ලෝ අර ලොකුවට එහෙම ඇවිදින්න යන්නේ නැහැ ක්‍රිස්මස් කියලා. ඉතින් ඒක පෙන්නගෙන ඒගොල්ලෝ යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මම මේ කේසිස් එකේ පොඩි වීඩියෝ එකක් ගත්තා. ඉතින් අනිත් එක අර ප්ලේ කරන්න තියෙන්නේ සෙල්ලම් කරන්න තියෙන ටොයිස් ගන්න. අන්න ඒක චුට්ටක් සෙල්ලම් කරන්න දීලා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන් ඉතින් යන්න තමයි පිටත් වෙන්නේ. ඉතින් ඊයේ සතුටු දවස වගේම අද දවස ගොඩාක් දුක දවසක්. මේ අපේ අක්කා පේනවනේ ඔයාලට මොනින්ම පේනවා ඇති. දැන් මේ ගෙදරින් ආ වෙලාවේ ඉඳන් කඳුළු පුරවගෙන ඉන්නවා. කේල් බබාව දාලා යන්න බැරුව ඉතින්. ඉතින් හැමදාම වගේ හස්බන්ඩ්ගේ අක්කත් අපිත් එක්ක එකතු වුණා මේ ගමනට. ඉතින් එයාත් එක්ක ඊට පස්සේ අක්කලා දාවුවට පස්සේ ගිහින් දැම්මට පස්සේ අම්මයි අක්කවයි බස් එකට ඊට පස්සේ ඉතින් චුට්ටක් වෙලා අපි KCC එකේ ඉඳලා ආයෙ ගෙදර එන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි මං ආසම දවස් දෙකක් ගෙවුනේ. ඉතින් ගිය පාර කේල් බබා හම්බෙන්න ඉන්නකොට නම් මම ගෙදර ගියා. ඉතින් මේ පාර මට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඒගොල්ලෝ ආවා. ඉතින් ඒකත් මට සතුටුයි. ඉතින් බලාගෙන හිටිය හැමෝටම ස්තුතියි. මේක තමයි මේ අවුරුද්දේ අවසාන vlog එක මගේ. ඉතින් හැමෝටම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආය අලුත් අවුරුද්දේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. ඉතින් වීඩියෝ එක ගැන හිතන්නේ මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ channel එක ගැන මොනවද හිතන්නේ කියලා ඔයාලට හිතෙන දේවල් ලියාගෙන යන්න. ඉතින් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න. ඉතින් එහෙනම් ගිහින් එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.